ලොකු නංගි සේවක් කරලා තියෙන්නේ කියලා තේ ටික බොන්න. මේ ඉස්කෝලේ ගියර ගමන් නැහැ ළමයි එක්ක රණ්ඩු වෙන්න බෑ. හරිද? මේ මම මොන හරි කුලි වැඩක් හොයාගන්න යනවා. මේ නංගිලා මල්ල පොඩ්ඩක් බලාගන්න. හරිද ලොකු නංගි? හරි අයියා. එහෙනම් අයියට වඳින්න නංගි. පරිස්සමෙන්. එහෙනම් මම යන්න. ඉස්කෝලේ ගිහලා රණ්ඩු වෙන්නේ නැහැ. ළමයි ඇවිල්ලාද කොහෙද? යන්න පාරක් තියෙනවා. නංගි බුත්සාරණයි හොඳින් ඉන්න. ළඟ කරන්නේ හොඳේ. සිංගිටි යන්නේ නැද්ද? පරක් වෙලා තියෙන්නේ හොඳටම. ඔව් පරක් වෙලා තියෙන්නේ. ළමයි ඉක්මනට එන්න පරක් වෙනවා. වෑන් එකත් ඇවිල්ලා. අන්නයි ඉක්මනට යන් යාළුවෝ ටික ඇවිල්ලා. එන්න. අක්කේ අපි යනවා. බයි. බයි බුත්සාරණයි. ආනේ good morning. good morning. මල්ලි දඟලන්නේම නෑ හොඳේ. යයි ළමයි පරක් වෙනවා ඉක්මනට. කතා කරගෙන යනවා.
ඔක්කොම කැඩුවද? ඔව් නෝනා. දෛත්‍ය ඔක්කොම කැඩුවා. ගහකොළ පොළොස් ටික සුද්ධ සුද්ධ කරා. කළානේ. ඔව් නෝනා. ඒතර ඔය ගාන කීයද? දෙන්න දෙන ගානම දෙන්න නෝනා. මේ ඔයාලට පුළුවන් ද හෙට ඇවිත් මගේ වත්තේලි කරලා දෙන්න? පුළුවන් නෝනා. කොච්චර දෙයක්. හෙට උදේ ඉඳ හොඳයි නෝනා. මේ වටේ ටිකක් සුද්ධ කළා දාන්න. හොඳයි නෝනා. එහෙනම් උදේ 8 වගේ එනකොට එන්න. හොඳයි නෝනා මං එන්න. මේ ටිකත් පොඩ්ඩක් එකතු කරලා දාන්නකෝ. නෝනා. ළමයෝ මේ වාණ්ඩ උලින්ද හැටි. ඔයගොල්ලන්ට කිසි වැඩක් කරන්නේ නැහැ ෆෝන් නොබෝව ඉන්නවා. කොහොර පියදාසේ ආවේ නැද්ද? ගොඩක් දවසකින් ඉන්නේ ලින්ද ඉහන්න එනවා කිව්වා. ආරයන් පියදාස මේ වරෙන්. ඔබට ගාන්දා කීයක් කිව්වද? මේ ලින්ද ඉහන්න මිනිහෙක් ගෑනලා ලින්ද ඉහන්න කිව්වා. ඔබ පැත්ත පළාතේ ආවේ නැහැ. ඔබ දැනගනි ඔබ අපි එදා ඇවිල්ලා අපේ ගෙදර දීච්ච බඩු වගේ හොරකම් කරන් ගිහින් තියෙනවා. තෝ අහුවෙන කතාවම හිටියේ. ඔව් අපේ ගෙදර දීච්ච බඩු ටික අරන් ගිහලා. ඔබට වැඩක් නැහැ මේක. තෝ දැනගනි මම කවුද කියලා. තෝ මහවුළු ගෙදර යව තමයි නවත්තන්නේ. ඔබ දැනගනි මගේ ගෙදර ඇවිල්ලා බඩුවක් අරන් ගියොත් ආයේ හත්මුතු පරම්පරාවටම ඉන්න දෙන්නේ නැහැ. උඹ දැනගනි මාත් එක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න බෑ. ඔය මගේ එයා කරගත්ත කියන්නේ ආයේ ඉතින් දෙයියගේ හාල් කෑ වගේ තමයි. තෝගේ අතපඩ කඩලා තෝ බාර දෙනවද පොලිසියට? මං ගත්තේ නෑ මහත්තයා. मैडम प्रियांशी ओ मैडम අර වැටෙන එක්කන් ඉනවා කිය එකන එක්කන් ආවද මෙයාගේ නම මොකද්ද මගේ නම රාමණ්‍ය. කොහෙන්දලා දෙන්නේ නෝනා මම පහත් ගමන ඕන. මීට ඉස්සලා කොහෙද වැඩ කරලා තියෙනවද අනේ නෑ නෝනා. මගේ අයියා තමයි අපිට සැලකුවේ. අයියා නැති වුණා. ආගියටක් නැති වුණා. ඒ කියන්නේ නැති වුණා නැහැ. ආගියටක් කියන්නේ කොහෙද කියලා හොයාගන්න විදියක් නැහැ. මට නංගි මල්ලිවයි හොඳට උගන්වන්න ඕනේ නෝනා. ඒකයි රස්සාවක් හොයාගෙන ආවේ නෝනා. හොඳයි වැඩ කරන්න පුළුවන් පුළුවන් නෝනා. ඕන දෙයක් කරන්න. නංගි මල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන්න ඕනේ. හොඳයි එහෙනම් එන්නකෝ පියන්ති සාමණේ ඔයා මේ ටික ඔක්කොම සුද්ධ කරලා මේ ටික අස් කරලා අර මල්ගස් ටික සුද්ධ කරලා අර පැත්තේ පොඩ්ඩක් අතු ගාලා දාන්නකෝ හොඳයි නෝනා. Come on. Hey, hor. Out. Yang mana? Come on, let me. Hor kara. Ye baik. Yang mana? Kuat. Kau mana dia kemarin ni? Hey. Ya balan tu. කොහොමද මම බැලුවේ එන්න Ada balan. Ini kira. අයියේ මෙන්න මෙහෙ එන්න මෙයා ඔයගොල්ලෝ සෙල්ලම් කරනවද? ඔව් අපි සෙල්ලම් කරනවා. ඇයිලද මහන්සි වෙන්නේ? අම්මෝ අද හරි මහන්සි. මේ ගෙදර නෝනා හරි හොඳයි. එහෙමද? වැඩ ටික කරාට පස්සේ
කෑමේකුත් අරන් නංගිටයි මල්ලිටයි අරන් යන්න කිව්වා. අනේ එහෙනම් අපි හැමෝම එක බත් එක්ක කමු. ඌ කමන්නේ. ඕගොල්ලෝ සෙල්ලම් කරන්න ආවේ ගොඩක් වෙලා ඉඳලා වෙන්නේ ඇති. පාඩම් කරේ නැහැනේ. අපි සෙල්ලම් කරා. අපේ ඔය දෙන්න නිසානේ මම මෙච්චර මහන්සි වෙන්නේ. ඉගෙන ගන්න එපැයි ඕගොල්ලෝ දෙන්නම. ඕගොල්ලෝ නටනට ඉන්නවා. අයියත් ගැටුව දැන් මම තමයි ඔක්කොම දේවල් කරන්නේ. සෙල්ලම් කරාට කමන්නේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. මගේ අයියා නැති වුණාට පස්සේ මට ඕගොල්ලන්ගේ බර උගුල්ලන්න උනානේ. නංගි මල්ලි හොඳට ඉගෙන ගන්න ඕනේ ඔයාලා. මම මෙච්චර දුක් මහන්සි වෙන්නේ ඔය දෙන්නා දුක මහත් කරන්න. අපිට සමා වෙන්නක්කේ. අපි ආය හොඳට ඉගෙන ගන්නම්. වැඩි සෙල්ලම් කරන්නෙත් නෑ ආයේ. නෑ නංගි. සෙල්ලම් කරන්න එපා කියනව නෙමෙයි. සෙල්ලම් කරන්න ඕනේ ළමයි. ඒ වගේම හොඳට ඉගෙන ගන්නත් ඕනේ. මම මේ ඔක්කොමටම කියන්නේ හොඳට ඉගෙන ගන්න ඕගොල්ලෝ ඔක්කොම. අපිට සමා වෙන්නක්කේ. අපි ආය හොඳට පාඩම් කරන්නම්. අපි හොඳට ඉගෙන ගමු ඈ. බත් එකක් ගෙනාවා. ඕගොල්ලෝ කෑවද ළමයි? මම එක බත් එකක් ගෙනාවා. අපි හැමෝම එක්කලා කන්නේ. එහෙනම් මං ගෙනාපු බත් එක කන්නේ යන්කෝ ගෙදරට. අම්මා එහෙනම් යන්කෝ එහෙනම් ඔක්කොම යන් බත් එක කමු. අපි සමු එස්. අම්මා අපේ ගේ දොර වහලා අපේ ලොකු නංගිට මොකද වුනේ මහත්තයා? උගල ලොකු නංගිලා ඉන්න දාවන්නේ මේ වැඩිට නේ. එතකොට අපේ අනිත් නංගිලා මල්ලිලා ඒගොල්ලන්ට සරු. ඒගොල්ලෝ තත්තු දෙයක් තියෙන්නේ. අදුපාඩුවන්නේ කිසිම. යාන වාහන තියෙනවා. ඒකටම සරු වාට පුළුවන් නම් ඒගොල්ලන් ගේ යාන යන්න. බලමු මහත්තයා මම බලන්න. ඔය සමාජයට ඒගොල්ලෝ සලකයි. මේ ගිහලා බලන්න. හරි. හොඳයි බලන්න මහත්තයා. ඔයාලගේ බඩු වර්ගයක් තියෙන අරගන්න. හොඳයි මැඩම්. මල්ලිකා ඔව් සර්. මට වතුර ගෙන්න. හොඳයි සර් මම ගෙන්න. මල්ලිකා ඔබට ගැහුවේ කවුද කියලා බලන්න. මම බලන්න මැඩම්. ඇයි? නංගි මල්ලි බලන්න ආවේ. නංගි මල්ලි? ඔව් ඉන්නවද? මැඩම් සර් නම් ඉන්නවා. ඉන්නකම කතා කරලා බලන්න. කතා කරන්න. හොඳයි මම බලන්න. මැඩම් කවුද මිනිස්සෙක් කියලා නංගි මල්ලි ඉන්නවද කියලා?
මල්ලි. මාවන්තුවට බැයිද මල්ලි? ඔයා කවුද? නංගිටත් මාව මතක නැද්ද? නංගි මතක නැද්ද නංගි? මම ඔයාලගේ අයියා. මේ කවුද අපිට මේ දන්නේ නැති මිනිස්සු නෑකම් කියාගෙන ඉන්නේ? නංගි දන්නවද කවුද කියලා? මම දන්නේ නැහැ. කවුද මේ මල්ලිකා මේ බලලා ගේට්ටුව වරින්න බෑ නේද? මේ යන්න මේ හොරු ගෙවල් වලට වද්ද ගන්න යන්න. කොහොමද ඉතින් අද ඔෆිස් එකේ වැඩ කටයුතු? අවුලක් නැහැ. ඉතින් ප්‍රශ්න තමයි දිගටම ඉතින් ඉවරයක් නෑ නේ. ඔයාලට කොහොමද? ඒත් ඉතින් හැමෝම තමයි එපා වෙලා තියන්නේ. දැන් අර මේ පස්සේ වෙනවා කියපු එක්කෙනාගේ තත්ත්වය මොකද? ඒක නම් කියලා වැඩක් නෑ. මල්ලිකා මේ බෙල්ලේ කාලා කොහොමද ආයෙ බලන්න ඕනද? මුදුර වැඩලා ඉන්නෝ. වැඩම? මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩලා. වලින් අපේ නංගි ගිල සිගරට් එකක් දාන්න. වලින් අපේ හොඳයි. අය දෙන්නත් එන්නකෝ. ඒ උපාසක මාත්‍යා උපාසක අම්මයි එන්න ඇතුළට. හොඳයි. ඔය උපාසක මහත්වරු ඔක්කොම tempත් වෙන්න. අපේ උපාසක මහත්මයා උපාසක අම්මයි දන්නවද මේ දෙන්න කවුද කියලා? හඳුනනවා. මේ දෙන්න තමයි ඔය දෙන්න කුඩා කාලේ ඉඳලම කන්න බොන්න දීලා මේ තැනට උස්මහත් කරලා හොඳ අධ්‍යාපනයක් දීලා දුක මහත්තුරු දෙන්නේ බවට පත් කළේ මේ දෙන්න දුක් මහන්සිලා හම්බ කරලා කන්න බොන්න. ඒ නිසා මේ දෙන්නට අද ඔගොල්ලෝ පාරණම් අත් කරලා දීලා තියෙන්නේ. ඔගොල්ලෝ ලොකු පාපයක් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි කෙලෙහි ගුණ කියන එක ඔයගොල්ලොන් ගාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක ගොඩක් වෙලාවට සමාජයේ තියෙන දෙයක්. මොකද අපි ලොකු මහත් වුණාම, උස් මහත් වුණාම සමාජයේ ওই වගේ වැඩ සිද්ධ වෙනවා. නැතුව නෙවෙයි. ඒතකොට අපි මේ දෙන්නව ඕගොල්ලෝ එදා මේ දෙන්න රැක බලා ගත්තා වගේම අද මේ දෙන්නව රැක බලා ගන්න වගකීම ඔය දෙන්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ කාරණාව පළවෙනියෙන්ම මේ ලෝකෙට දේශනා කළා විතරක් නෙවෙයි මේක හොඳට පෙන්නලා දුන්නා. මොකද උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන්නට පිට දුන්න බෝධීන් වහන්සේට කෙලෙහි ගුණ කියන එක සලකන්නේ. අපිට පළවෙනියෙන්ම බුද්ධත්වයට පත් වුණාට පස්සේ අපිට තේරුම් බේරුම් කරලා පැහැදිලි කරලා දුන්න දේ අද ඕගොල්ලෝ ගාවෙන් නැති වෙලා තියෙනවා. මේක තමයි අද සමාජයේ වෙලා තියෙන විපත්තිය. ඒ නිසා මේ දෙන්නව රැක බලා ගන්න පෝෂණය කරන කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔය දෙන්න මට දැන් කියන්න ඕන ඔය දෙන්නගේ තීරණය මොකක්ද කියලා මේ දෙන්නව රැක බලා ගන්නවද එහෙම නැත්නම් මේ දෙන්නව එළියට දානවද කියන එක. අවසරය අපි හමුදුනේ. අයියක්කගේ ආව කියලා ආරංචි වුණා. එහෙම. ඒකට මේ දෙන්නගේ අවසාන තීරණය මොකක්ද කියලා දැනගන්න කියලා තමයි මම ආරංචි. මේ උපාසක මහත්තයාටයි උපාසක අම්මටයි මම කිව්වේ කුඩා කාලේ ඉඳලා රැක බලාගත්ත පෝෂණය කරපු එකේ කෙලෙහි ගුණද ඉතින් මේ දෙන්නගේ තීරණය මට දැනගන්න ඕන. ඔබතුමා මේ කවුද මේ අසල්වැසියෙක්ද? හොඳයි. ඇත්තටම හොඳයි. සමාජයෙන් අපේ හම්බුනේ. හොඳයි. තාලා මේක තේරුම් ගත්තා නම් මෙහෙම පැහැදිලි කරලා හරි ඒක සෑහෙන්න වටිනවා. නම් අද ඉඳලා මේ අයියවයි අක්කෝයි ඉඳලා තියාගෙන ඔයාලට කුඩා කාලේ සැලකුවා වගේම මේ දෙන්නට අවසානයේ දක්වා සලකන්න. ඒක පොරොන්දු වෙනව නේද? ඔව්.
ඔව් අපේ හැමදෙරන්. අපේ අම්මයි තාත්තයි වගේ බලා ගන්න අපේ අම්මා. මේ විදිහට බලා ගන්න එක ඔයගොල්ලෝගේ වගකීම පුතා. මේගොල්ලන්ට පයෙන් ගහලා ඔයගොල්ලන්ට ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. ඒක තේරුම් අරගෙන අපි කටයුතු කරන්න ඕන. Nah, we did not pay. Sa order of tickets. Hindi.